ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් මම ඔයාලට ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අදාළව ගැටලුවක් කිරීමට බලාපොරොත්තු වෙනවා. බලමු මේ ගැටලුව මොකක්ද කියලා. විනාඩි 3කට හා විනාඩි 5කට වරක් කුරුල්ලන් දෙදෙනෙක් නාද කරයි. දෙදෙනාම පෙරවරු 7:20ට පෙරවරු 7:20ට එකවර නාද කළේ නම් නැවත එකවර නාද කරන්නේ කීයද? මොකද්ද පුතේ කියන්නේ? විනාඩි 3කට විනාඩි 5කට වරක් කුරුල්ලන් දෙදෙනෙක් නාද කරනවා. now අපි ඒක ලියමු මුලින්. ඔන්න මුලින්ම 3කට වරක් නාද කරනවා. අනිත් එක්කෙනා 5කට වරක් නාද කරනවා. එතකොට පුතේ දෙන්නම එකවර නාද කරලා තියෙන්නේ 7:20ට. නැවත දෙන්න එකවර නාද කරන වෙලාව. හරි. දැන් පුතේ මෙන්න මේ වගේ නාද කරන කාලය ලියන 3කට වරයි 5කට වරයි. ලොකු ඉලක්කම 5. පහේ ගුණාකාර ටිකක් ලියයි යනවා. 5 10 15 20 25. අපි 5කට වෙනකන් ලිව්වම ඇති. මොකද්ද අපි ලොකු ඉලක්කමේ ගුණාකාර ලියන්න යනවා. ගුණාකාර 5ක් විතර ලියනවා. ලියලා බලන්න පුතේ 3න් බෙදෙන සංඛ්‍යාව මොකක්ද කියලා. 10 බෙදෙන්නේ නැහැ 3න්. එහෙනම් 3න් බෙදෙන්නේ කීයද? 15. එහෙනම් පුතේ මේක විනාඩි 15ක්. එහෙනම් මෙන්න මේ 7:20ට මේ 3න් බෙදෙන සංඛ්‍යාව එකතු කරනවා. එතකොට 5යි 3යි 7යි. එහෙනම් දෙන්න නැවත එකවර නාද කරන්න කීයද? 7:35ට. දැන් පිටාර දෙන්නාද? මොකද්ද කරන්න පුතේ? 3කට වරක් 5කට වරක් නම් මේ දෙක ලිව්වා. ඊට පස්සේ ලියනවා මුලින්ම නාද කරපු වෙලාව. ඒතර නාද කරන වාර ගානේ ලොකු ඉලක්කමේ ගුණාකාර 5ක් විතර ලියනවා. ලියලා අපි බලන පුතේ කුඩා ඉලක්කමෙන් මුලින්ම බෙදෙන සංඛ්‍යාව. එතකොට මේ විනාඩි 15. අන්නේ 7:20ට 15 එකතු කරාම නැවත නාද කරන්න කීයද පුතේ? 7:35ට. අපිට මේක හරිද කියලා බලන්න පුළුවන්. අපි බලමු එක්කෙනෙක් දෙන්නම 7:20ට නාද කරා. එක්කෙනෙක් විනාඩි 3කට සැරයක් නාද කරනවා. අපි පොඩ්ඩක් ලියමු. 7:20 7:23 7:26 7:29 7:32 7:35. දැන් මේකත් ලියන්න. මේක ලියන්න වෙන 5න් 5. 7:25 7:30 7:35. ඔන්න බලන්න දෙකේම ආපු වෙලාව. මේකෙත් තියෙනවා 7:35 මේකෙත් තියෙනවා 7:35. ඒතර මේක ගොඩක් දිග ක්‍රමයක්. එහෙනම් පුතේ අපිට කරන්න තියෙන්නේ මොකද්ද? මේ සංඛ්‍යා දෙක ලියලා ලොකු ඉලක්කමේ ගුණාකාර 5ක් ලියනවා. ලියලා බලන පුතේ කුඩා ඉලක්කම මුලින්ම බෙදෙන සංඛ්‍යාව. ඒක අරගෙන අර මුල් නාද කරපු වෙලාවට එකතු කරනවා. දැන් තේරුණාද? අපි බලමු තව ගානක් මොකද්ද කියලා. ඔන්න තියෙනවා. විනාඩි 4කට විනාඩි 5කට වරක් සීනු දෙකක් නාද කරනවා. එහෙනම් මොකද්ද අපි කරන්න පුතේ? 4 ලිව්වා. එකක් 4ට නාද වෙනවා. අනිත් එක විනාඩි 5කට වරක් නාද කරනවා. එහෙනම් දෙකම එකවර නාද උනේ කීයටද? පෙරවරු 7:30ට. නැවත එකවර නාද වෙන එක. එහෙනම් මොකද්ද අපි ක්ලියර් කරන්නේ? ලොකු ඉලක්කම 5. පහේ ගුණාකාර ලියනවා. 5 10
15 20 25. දැන් බලනවා පුතේ 4න් බෙදෙන මුල්ම සංඛ්‍යාව 10 බෙදෙන්නේ 15 බෙදෙන්නෙත් නෑ. එහෙනම් කීයද බෙදෙන්නේ? 20. එහෙනම් දැන් මේකට එකතු කරනවා කීයද පුතේ? 20ක්. එහෙනම් දැන් නාද කරන ඊළඟ නාද කරන්නේ කීයටද? පෙරවරු 7යි 50ට. පුතාලා අර වගේ ලියලා බලන්න ඒකත් හරිද කියලා. අපි තව ගානක් බලමු. විනාඩි 5කට විනාඩි 7කට සැරයක් බස් රථ දෙකක් පිට වෙනවා. කීයකට සැරයක්ද යන්නේ පුතේ? 5කට හරි 7කට සැරයක්. බස් රථ දෙකක් පිට වෙනවා. දෙකම පිට උනේ අපි පෙරවරු නම් පෙරවරු කියලා ලියමු. පෙරවරු 8ට මුලින් පිට වුණේ. එහෙනම් නැවත බස් රථ දෙක එකවර පිට වෙන වෙලාව. දැන් මොකද අපි කරන්නේ පුතේ? 7 ගුණාකාර 5 7 ලොකු එක 7 ගුණාකාර 5ක් ලියනවා. 7 14 21 28 35. එහෙනම් දැන් බලමු 5න් බෙදෙන සංඛ්‍යාව. 14 බෙදෙන්නේ 21 නෑ 28 නෑ. හැබැයි 35 බෙදෙනව නේද පුතේ? එහෙනම් 8ට අපි එකතු කරනවා 35. 5 3 8. එහෙනම් මේක මොන වෙලාවද පුතේ? පෙරවරු 8යි 35ට. දැන් මම හිතන්නේ පුතාලට ගොඩාක් තේරුණා. අපි අවසාන වශයෙන් තව එක ගානක් හදමු. මොකද්ද තියෙන්නේ පුතේ? ඒකත් ඔරලෝසු දෙකක්. ඒ ඔරලෝසු දෙක නාද වෙන්නේ විනාඩි 5කට 8කට සැරයක්. ඔරලෝසු දෙකම එකවර නාද වුණේ පෙරවරු 8යි 10ට. නැවත එකවර නාද වෙන වෙලාව මොකද පුතේ කරන්න ඕනේ? 8 ගුණාකාර ලොකු ඉලක්කම 8. 8 ගුණාකාර කීයක් ලියනවද අපි? 5ක් විතර ලියමු. 8 16 ඊළඟට කීයද? 24 32 40. හරි. දැන් එහෙනම් බලමු 5න් බෙදෙන සංඛ්‍යාව. 16 බෙදෙන්නේ 24 බෙදෙන්නේ 32 බෙදෙන්නේ 40 බෙදෙනව නේද පුතේ? එහෙනම් 8යි 10ට මේ මිනිත්තු 40 එකතු කරනවා. 0යි 5යි 8යි. එහෙනම් කීයද දැන් නැවත එකවර නාද වෙන්නේ? පෙරවරු 8යි 50ට. දැන් පුතාලට මේ ගාන තේරුණාද? මම දැන් ගණන් 4ක් කරා. මම නැවත මතක් කරන්නම් පුතාලට. දෙක එකවර නාද වන කාලය ලියනවා. විනාඩි 5ක් 8ක් ලොකු ඉලක්කම 15ට ලියන්න ඕන. ඊට පස්සේ දෙක එකවර මුලින්ම නාද කරපු වෙලාව ලියනවා. ඊට පස්සේ ලොකු ඉලක්කමෙන් ගුණාකාර 5ක් විතර ලියනවා. ලියලා අපි බලනවා පුතේ උඩ තියෙන කුඩා ඉලක්කමෙන් බෙදෙන සංඛ්‍යාව. මුලින්ම බෙදෙන සංඛ්‍යාව. ඒක බලලා ඒක අර මුලින්ම නාද කරපු වෙලාවට එකතු කරන්න ඕන. එතකොට එන වෙලාව තමයි නැවත එකවර නාද කරන වෙලාව. මං හිතන්නේ පුතාලට මේ ගාන හොඳට තේරෙන්නේ නැති. ඉතින් පුතේ නැවතත් ගණිත ගැටලුවක් එක්ක ඔබලා හම් වෙනවාදී ඔබලාට සුබ දවසක් කියලා මම පතනවා. ඉතින් පුතේ පුතාලට අවශ්‍ය පාඩම් තිබේ නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒවා ඉදිරියේදී කෙටි ක්‍රම මගින් ඔයාලට කියා දෙන්නම්. ඒ වගේම මම දමන පාඩම් පුතාලට වැදගත් නම් සබ්ස්ක්‍රයිබ් කර අප හා එක්වන්න. ඔයාලට සුබ දවසක්.